अब मुकरम जावेद रहीम साहब मरबी सिलसिला और मिशनरी इंचार्ज श्रीलंका नायब सदर भी है, इनकी तकीर होगी ताल्लुक़ बिल्ला के सिलसिले में बाद ईमान अफरोज़ वाक़यात पर के मौजू पर। जावेद का बात लंबी हो जाती है। जावेद का जो जामे में पढ़ना था, ये भी अल्लाह ताला के ख़ास ताईदी निशान था। इसके लिए हमने यहाँ से यानी 2 दफ़ा वीज़े के लिए अप्लाई किया ब्रिटिश एम्बेसी में, दोनों दफ़ा इनकार हो गया। तो उस वक्त हमारे प्रिंसिपल थे जामिया के मुकरम अब्दुल जाफिर साहब। मैंने उन्हें कहा कि जाफिर साहब वो वीज़ा तो उनका दोनों दफ़ा रिजेक्ट हो गया। तो बड़े ज़ोर से जरा से कहेंगे जावेद आएगा ही ज़रूर, आए ही आए, यानी वो ज़रूर आएगा इंशाल्लाह। तो उससे मुझे चली फिर बड़े अपना ये जो थी हमारी यूके की जमात, फिर उन्होंने वहाँ अपील दायर की, मुकदमा हमने कोर्ट में लड़ा। तो वो लंबी स्टोरी है, लेकिन बहरहाल अल्लाह ताला ने फजल किया, इनका वीज़ा लग गया और फिर माशाल्लाह वहाँ शाहिद का कोर्स करके वापस आए। अल्लाह ताला इनको मकबूल खिदमत की तौफीक देता चला जाए। तो अब हाँ, अफसर जलसा सरान भी हैं माशाल्लाह। तो उनकी तकरीर होगी और वो सिंगाड़ा में, सिंगल बान में मुकरम जावेद रहीम साहब। अशहदु अल्ला इलाहा इल्लल्लाह वहदहु ला शरीका लह व अशहदु अन्ना मुहम्मदन अब्दुहु व रसूलुहु अम्मा बअदु फ़अऊज़ु बिल्लाहि मिनश शैतानिर रजीम बिस्मिल्लाहिर रहमानिर रहीम अल्लाहु वलियुल्लज़ीना आमनू युख्रिजुहुम मिनज़्ज़ुलुमाति इलन्नूर। ප්‍රථමයෙන්ම මම අල්ලාහ් තාලාට ස්තුතිය පුද කරන අතර මර්කසේ සිට පැමිණි නියෝජිතයාටද දේශීය සභාපතිතුමාටද මේ පැමිණ සිටින සියලුම සහෝදර සහෝදරයන්ට මගේ සලාමය අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. අල්ලාහ් තාලාත් සමග ගැඹුරු සම්බන්ධතාවයක් ගොඩනැගීමේ සිද්ධීන් කීපයක් මම ඔබලා ඉදිරියේ තබන්නම්. සාදුල්ලා පෝර් කියන එක ගමක එක පුද්ගලයෙක් ඉඳලා තියෙනවා. චෞධරී අල්ලාදාත් සාහිබ් කියන එක පුද්ගලයෙක් ඉඳලා තියෙනවා. මේ පුද්ගලයා එක පල්ලියකට ගිහිල්ලා ඒ පල්ලියේ අයින බිත්තිය හරි ඉඳලා හරිම අමාරුවෙන් වේදනාවෙන් පැත්තකට වෙලා ඉන්නවා. ඒ හේතුව ඇයි කියලා කියනවා නම් එයාට ඇදුම හතිය ඒ වෙලාවේ ඇවිල්ලා තියෙනවා. ඒ පුද්ගලයා සඳහන් කරනවා එයා අවුරුදු 25ක් තිස්සේ මෙයාට මේ හතිය තිබිලා තියෙනවා. සමහරක් අවස්ථාන්වලදී එයාට ඒ ඇටැක් එක එනවා, ඇස්මා ඇටැක් එක එනවා. ආවම එයාට හුස්ම ගන්නවත් බෑ. එයා පැත්තකට වෙලා ඉන්නවා මේ අවස්ථාවේ. ඒ වෙලාවේදී හසරත් මසී මෞද් අලයිහිස්සලාතු වස්සලාම් තුමාණන්ගේ සාබි කෙනෙක් මෞලානා ගුලාම් රසූල් රාජිකි සයිබ් රසියල්ලාහු තාලා තුමා ඒ පල්ලියට අහම්බෙන් වගේ එනවා. එවිල්ලා එයා මේක දකිනවා. දැකලා එයා අහනවා ඒ චෞධරී අල්ලාදාත් සාහිබ් කියන පුද්ගලයාගෙන්, ඇයි ඔයා මෙහෙම කනස්සල්ලෙන් කනගාටුවෙන් නිකන් බලාපොරොත්තුව කියන්නේ ජීවිතේ ඔයාට එපා වෙලා වගේ ඇයි ඔයා පැත්තකට වෙලා ඉන්නේ කියලා. එතකොට මේ පුද්ගලයා කියනවා මම පෞගේ අවුරුදු 25ක් තිස්සේ මට මේ හතිය කියන රෝගේ තියෙනවා. මේකේ ඇටැක් එක මට වැඩි වුණාම මට හුස්ම ගන්න බෑ. මං හරි අමාරුවෙන් මේ වෙලාවේ ඉන්නේ කියලා. ඒ වගේම මම කරන්න පුළුවන් හැම වෙදකමක්ම කරා. නමුත් මට තාම සැනසීමක් නැහැ. ඊට පස්සේ ගුලාම් රසූල් රාජිකි සයිබ් රදියල්ලාහු තාලා තුමා කියනවා හදීස් එකේ තියෙනවා ලිකුල්ලි දායින් දවවුන්. ඒ කියන්නේ සුව කරන්න බැරි රෝගයක් නැහැ. ඒ කියන්නේ හැම ඕනෙම රෝගයක් වේවා සුව කරන්න පුළුවන්. ඇයි ඔයා මෙච්චර ෆෙඩප් වෙලා ජීවිතෙන් එපා වෙලා වගේ ඉන්නේ කියලා එයා අහනවා. එතකොට අර පුද්ගලයා කියනවා මේක හරිම මේ රෙඩේ හරි පරණයි. මේක සුව කරන්න බෑ කියලා. ඊට පස්සේ ගුලාම් රසූල් රාජිකි සයිබ් රදියල්ලාහු තාලා තුමා කියනවා බලන්න අල්ලාහ් තාලාව පිළිගන්න අය කවදක්වත් මේ වගේ ෆෙඩප් වෙලා ඉන්නේ නැහැ. අල්ලාහ් තාලාව විශ්වාස කරනවා නම් අල්ලාහ් තාලා අනිවාර්යෙන් ඔයාගේ බලාපොරොත්තු ඔයා මොකද්ද ආසා කරන්නේ ඒක අල්ලාහ් තාලා ඉෂ්ට කරනවා. ඒ කියවොත් අල් කුරානයේ සඳහන් වෙනවා අල්ලාහ් තාලාගේ රහමත් එක සම්බන්ධව
කාෆිර් වරුන් විතරයි මේ බලාපොරොත්තු අතාරින්නේ. අල්ලාහ් තාලා මත විශ්වාස කරන අය අල්ලාහ් තාලාගේ රහ්මත් එක්ක සම්බන්ධව බලාපොරොත්තුව කවදාවත් අතාරින්නේ නැහැ. ඊට පස්සේ යා කියනවා ඒ චෞධරි අලා දාත් සාබ් කියන පුද්ගලයාට ඔයා ගිහිල්ලා මට වතුර ග්ලාස් එකක් අරන් එන්න මම දම් කරන්නම් කියලා. දම් කියලා කියන්නේ ඒ වතුර දම් කරනවා කියලා කියන්නේ උරුදු භාෂාවෙන් සූරා ෆාතිහා 7 වතාවක් පාරායනා කරලා ඒ වතුරේකට පිමිනවා. ඒක තමයි දම් කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ මෙයා අරගෙන එනවා. ආවට පස්සේ මෙයා සූරා ෆාතිහා පාරායනා කරනවා. එයා සඳහන් කරනවා මම මගේ තියෙන හැම හැකියාවක්ම දාලා 100%ක්ම මගේ කන්සන්ට්‍රේෂන් එක අවධානය යොමු කරලා මම සූරා ෆාතිහා 7 වතාවක් පාරායනා කරලා ඒ වතුරේකට පිම්බා. එයා සඳහන් කරනවා ඒ පිම්බට පස්සේ මට පෙනුණා. ඒ කියන්නේ අධ්‍යාත්මිකව මට පෙනුණා මේකේ නිකන් යම් කිසි ආකාරයේ රැස් හිරු රැස් වගේ මේ වතුරේකට මොකක්ද යනවා වගේ එයා දැක්ක කියලා කියනවා. ඊට පස්සේ මේ වතුරේක එයා බොන්න දෙනවා අර පුද්ගලයාට. ඊට සඳහන් කරනවා ඒ වතුරේක එයා පොඩ බීගෙන යනකොට එයාගේ අර හුස්ම ගන්න බැරි වෙලා තිබ්බ ඒ තත්වේ ක්‍රමක්‍රමයෙන් හිමීට එහෙම අඩු වෙලා අල්ලාහ් තාලා එයාට ශිෆා එක දීලා තියෙනවා. බලන්න ඒ පුද්ගලයා සඳහන් කරනවා ඒ කියන්නේ මේ සිද්ධිය යා සදා ඒ කියන්නේ මේ සිද්ධිය සඳහන් කරනකොට ඒ පුද්ගලයා ඒගොල්ලෝ රිවායත් වල සඳහන් වෙනවා අවුරුදු 15ක් යා ජීවිතුන් අතර හිටියා. ඒ අවුරුදු 15න් එක වතාවක්වත් මේ ඇටැක් එක ආවේ නැහැ කියලා සඳහන් වෙනවා. බලන්න අවුරුදු 25ක් තිස්සේ එයා නොයෙකුත් ආකාරයේ වෙදකම් කරා. නමුත් අන්තිමට අල්ලාහ් තාලාත් එක්ක ගැඹුරු සම්බන්ධතාවයක් තියාගත්ත ඒ සහාබිවරයා ඇවිල්ලා අල්ලාහ් තාලාගේ ඒ ශිෆා කියන ඇට්‍රිබියුට් එකට අනුව අල්ලාහ් තාලාගේ උදව්වෙන් ඒ පුද්ගලයාට ශිෆා එක හම්බ වෙලා තියෙනවා. ඊළඟට තවත් සිද්ධියක් ගෝලකී කියන මේ ප්‍රදේශයේ එක සහාබිවරයෙක් ඉඳලා තියෙනවා. එයාට අවුරුදු 4ක පොඩි ළමයෙක් ඉඳලා තියෙනවා. මෙයාට සනීප නැති වෙනවා. සනීප නැති වෙලා මෙයා හුඟක් දුර්වල වෙනවා. කොයිතරම් දුරටද දුර්වල වෙනවද කියලා කියනවනම් එයාගේ අපි කියනවා සාමාන්‍යයෙන් මන්ද පෝෂණය හැදිච්ච දරුවෙක් වගේ. ඒ කියන්නේ ඒ තරම් දුරට එයාගේ ඇඟේ මස් නැහැ නිකන් ඇටකටු විතරක් පේන තරමට එයා සනීප නැති වෙලා තියෙනවා. මේගොල්ලන් උත් නොයෙකුත් ආකාරයේ වෙදකම් කරනවා. නමුත් ඒකේ ප්‍රයෝජනයක් හම්බ වෙන්නේ නැහැ. අහම්බෙන් වගේ එතනට එනවා හසරත් මෞලානා ගුලාම් රසූල් රාජිකී සයිබ් රදියල්ලාහු තාලා තුමා ඒගොල්ලන්ව විසිට් කරන්න එනවා. ආවට පස්සේ ඒගොල්ලන් කියනවා මෞලානා සයිබ් දුවා කරන්න අපේ දරුවා වෙනුවෙන් කියලා. ඊට පස්සේ එයා මොනවාද කරන්නේ? යම්කිසි වට්ටෝරුවක් දීලා මේ අයට කියනවා මම දුවා කරනවා කියලා. එයා දුවාත් කරනවා. ඊට පස්සේ එයා කියනවා ඉන්ෂාල්ලා මම අවුරුද්දකට පස්සේ ආ එනවා. ආවට පස්සේ මට මෙයාව අඳුනගන්නත් බැරි වෙයි කියලා කියනවා. ඒ වගේම අවුරුද්දකට පස්සේ ආ එතනට යනවා. ඒ ස්ථානයට ඒ දරුවව දකිනවා. මෙයාට අඳුනගන්න බෑ. ඒ කියන්නේ ඒ තරම් දුරට මේ දරුවා හොඳ සෞඛ්‍යයෙන් පත් වෙලා තියෙනවා. හසරත් ඛලිෆතුල් මසීහ් සානි රදියල්ලාහු තාලා අනුතුමා හසරත් මෞලානා ගුලාම් රසූල් රාජිකී සයිබ් රදියල්ලාහු තාලා අනුතුමාව එක්තරා අවස්ථාවකදී සරගෝදවලට ජමාතේ වැඩ කටයුත්තකට යවනවා. ගියාට පස්සේ මෙයා මේ වැඩ කරගෙන ඉන්නකොට එයාට ආරංචි වෙනවා එයාගේ පුතා මුබෂිර් රහමත්ට සනීප නැති වෙනවා. මොකද්ද කියලා කියනවා නම් එයාට හැදෙනවා උණක් ටයිෆොයිඩ් උණ හැදෙනවා එයාට. දවස් කීපයක් ගත වෙනවා. අන්තිමට දවස් 29 වෙනි දවස. ඊට පස්සේ මෙයා සඳහන් කරනවා මර්කස් එකෙන් මාව ජමාත් වැඩකට යවුවට පස්සේ මට මගේ පුතා සනීප නැති වුණාට කමක් නැහැ මට යන්න බෑ. මර්කස් එකෙන් මට අවසර එනකක් මම මෙතනම තමයි ඉන්නේ. බලන්න ඒකත් ඒ වගේ අයගේ බලන්න කුර්බාන් එක සැක්‍රිෆයිස් එක ඒගොල්ලන්ට ජමාත් එකෙන් මොනවා හරි ඛලීෆතුල් මසීහ් තුමා රෙස්පොන්සිබිලිටි එකක් දුන්නාට පස්සේ ඒගොල්ලන්ගේ පෞද්ගලික දේවල් ගැන ඒගොල්ලන් තැකීමට ඒගොල්ලන් සලකන්නේ නැහැ. ඒගොල්ලන් ඒ දේ අල්ලාහ් තාලාට අතාරිනවා. ඒගොල්ලන්ගේ රාජකාරිය තමයි මේ වගේ අය කරන්නේ. කෙසේ වෙතත් ડોක්ටර්ස්ලාත් උත්සාහ දරනවා මෙයාව සනීප කරන්න මේ ටයිෆොයිඩ් වලින් ඒගොල්ලන් සඳහන් කරනවා මෙයාගේ ඇහැ ඇවිල්ලා කොයිතරම් දුරට ඉදිමිලා තියනවාද කියලා කියනවා නම් ඇස්වල සැරව පිරලා තියෙනවා. ඒ තරම් දුරට ඇස් ඉදිමිලා. ඒතර ડોක්ටර්ස්ලා කියනවා මෙයාව බේර ගන්න අමාරුයි. හැබැයි බේරුණත් මෙයාට ඇස් පෙනීම නැති වෙයි කියලා ડોක්ටර්ස්ලා කියනවා. ඊට පස්සේ කොහොම හරි මෙයාට මර්කස් එකෙන් එනවා නියමක් කියන්නේ පර්මිෂන් එක එනවා. ඔයාට දැන් ඔයාට ආයි ඔයා ඉන්න තැනට එන්න පුළුවන් කියලා. ඊට පස්සේ මෙයා එනවා. ආවට පස්සේ කරන පළවෙනි වැඩේ තමයි
මුස්ලිම් මවුත් රදියල්ලාහු තාලා තුමාට එයා ලියුමක් ලියනවා. හුදුර් දුආ කරන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා දුආ කරන්න කියලා ලියුමක් ලියලා එයා එක කාමරයකට ගිහලා දොර වහලා එයා නවාෆිල් ප්‍රේ කරන්න පටන් ගන්නවා. පැය භාගයක් විනාඩි 45ක් තිස්සේ එයා එක දිගටම ප්‍රේ කරගෙන යනවා. ඊට පස්සේ එයා ප්‍රේ කරලා එළියට එනකොට එයා දකිනවා එයාගේ දරුවගේ උණ එහෙම අඩු වෙලා උණ බැහැලා ගිහිල්ලා ඒ දරුවට ශිෆා එක හම්බ වෙලා තියෙනවා. බලන්න මේ අවස්ථාවේදී ඒ සාබිවරයා මොකද්ද කරේ? ඉස්සෙල්ලාම ඛලීෆතුල් මසීහ්තුමාට ලියුමක් ලිව්වා. ඒ කියන්නේ මෙතන ඒ පුද්ගලයාගේ කිසිම ශක්තියක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඛලීෆතුල් මසීහ්තුමා සමග සම්බන්ධතාවයකුත් ඒ පුද්ගලයාට තිබිලා තියෙනවා. ඒතර මේක තමයි ප්‍රධානතම හේතුව. ඛිලාෆත් එකේ බරකත් එක තියෙනවා. ඒතර මේ වගේ අය ඇවිල්ලා ඛලීෆා කෙනෙක් මොනවා හරි කිව්වොත් ඒ වෙලාවෙම අහනවා මේ වගේ අය. ඒක නිසා අල්ලාහ් තාලා ඒ බරකත් එකෙන් එයාගේ ඒ දරුවට ශිෆා එක ලබලා දීලා තියෙනවා. ඊළඟට එක අවස්ථාවකදී ගුලාම් රසූල් රාජික සයිබ් රදියල්ලාහු තාලා තුමා යාගේ මොනවා හරි පෞද්ගලික වැඩ කටයුත්තකට එයා දුආ කරගෙන ඉඳලා තියෙනවා. ඒතකොට අල්ලාහ් තාලා එයාට දැනුම් දෙනවා ඔයාගේ දුආ එකෙන් වා කරන දුආ එකේ ඛලීෆතුල් මසීහ්තුමාගේ දුආ එකත් එකතු කරගන්න කියලා අල්ලාහ් තාලා එයාට හීනයක් මගෙන් දැනුම් දෙනවා. ඊට පස්සේ ඛලීෆතුල් මසීහ්තුමාට එයා ලියුමක් ලිව්වට පස්සේ තමයි යාගේ දුආ එක ඉෂ්ට වෙන්නේ. ඒතර එතරදිත් පැහැදිලි වෙනවා ඛලීෆතුල් මසීහ්තුමාගේ දුආ එක අනිවාර්යෙන් හැම පුද්ගලයෙක්ටම අත්‍යවශ්‍යයි කියන එක එතනදී පැහැදිලි වෙනවා. තවත් සිද්ධියක් තමයි ડોક્ટર සයියද් මොහම්මද් හුසේන් ෂා සාබ් කියන එක පුද්ගලයෙක් ඉඳලා තියෙනවා. යාගේ පුතාට වයස අවුරුදු 7යි. බෂීර් හුසේන් යාගේ නම. එයාටත් සනීප නැති වෙනවා. හොඳටම අසනීප වෙනවා. නොයිකුත් ආකාරයේ වෙදකම් කරනවා. දැන් මෙයාගේ පුතා සනීප නැති වෙච්ච නිසා දැන් මෙයත් ડોක්ටර් කෙනෙක්. ඒක නිසා එයත් ට්‍රීට්මන්ට් කරනවා. ඒ වගේම ඊට වඩා හොඳ එක්ස්පර්ට් ડોක්ටර්ස් ළගෙන්ුත් මෙයා ඇඩ්වයිස් අරගෙන කොහොම හරි මෙයාට ශිෆා එක ලබා දෙන්න. මෙයාව සනීප කරන්න try කරනවා. නමුත් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් හම්බ වෙන්නේ නැහැ. හුඟක් කාලයක් මේගොල්ලන් ට්‍රීට්මන්ට් කරනවා. නමුත් කිසිම ප්‍රයෝජනයක් මේගොල්ලන්ට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ මේගොල්ලන් බලාපොරොත්තු අතාරිනවා. බලාපොරොත්තු අතහැරලා කොයිතරම් දුරට බලාපොරොත්තු අතාරිනවද කියලා කියනවා නම් සාමාන්‍යයෙන් පුද්ගලයෙක් වෆාත් වුණාට පස්සේ කරන්න තියෙන වැඩ කටයුතු පවා ආරම්භ කරලා තියෙනවා. ඒ තරම් දුරට මේගොල්ලන් බලාපොරොත්තු අතහැරලා තියෙනවා. ඊට පස්සේ ආම්බෙක් වගේ හසරත් මෞලානා ගුලාම් රසූල් රාජික සයිබ් රදියල්ලාහු තාලා තුමා ඒ ස්ථානයට පැමිණෙනවා. පැමිණෙනකොට ඒ දොස්තරවරයා මොහම්මද් හුසේන් ෂා සාබ් එතන ඉඳලා නැහැ. එයාගේ බිරිඳ තමයි ඉඳලා තියෙන්නේ. එතකොට එයාගේ බිරිඳගෙන් ගුලාම් රසූල් රාජික සයිබ් තුමා අහනවා ඇයි මට මේ අඬන සද්ද ඇහෙන්නේ කියලා ගෙදර. ඊට පස්සේ එයාගේ බිරිඳ කියනවා මේක තමයි තත්ත්වය කියලා. එතකොට එයා කියනවා ගුලාම් රසූල් රාජික සයිබ් රදියල්ලාහු තාලා තුමා අඬන්න අවශ්‍යතාවයක් නැහැ. ඔක්කොමල්ලට කියන්න දුආ කරන්න කියලා මමත් දුආ කරන්නම් කියලා එයා කියනවා. ඊට පස්සේ එයා මොකද්ද කරන්නේ? මුසල් එකක් ඉල්ලලා එතන එයා ඒ නිදියගෙන ඉන්න චාර්පායි කියලා කියනවා. ඒ කාලේ අර බෙඩ් ඇඳ කියලා කියනවා. ඒ කාලේ තිබ්බ චාර්පායි කියලා කියන්නේ. ඒකේ ළඟ මේ මුසල් එක දිග ඇරලා මෙයා නවාෆිල් සලාත් කරන්න ගන්නවා. ඒ වගේම දුආ ප්‍රාර්ථනා කරනවා. ඒතර එයා සඳහන් කරනවා මම සූරා ෆාතිහා එකේ හැම අකුරක් පාසාම හරියට කන්සන්ට්‍රේට් කරා කියලා. කියන්නේ ඒක සාමාන්‍යයෙන් මිනිස්සෙක් කරනවා නම් ඒක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. මුළු සලාත් එකේම හරියාකාරව කන්සන්ට්‍රේට් කරන්න ඕනේ. සූරා ෆාතිහා එකේ හැම අකුරක් පාසාම කන්සන්ට්‍රේට් කරලා මෙයා ඊට පස්සේ අල්ලාහ් තාලාගෙන් දුආ ඉල්ලලා තිනවා. ඊට පස්සේ සඳහන් කරනවා මේ දරුවට එහෙම ශිෆා එක අල්ලාහ් තාලා දීලා තිනවා. ගුලාම් රසූල් රාජික සයිබ් රදියල්ලාහු තාලා තුමාට එක පුතෙක් ඉඳලා තිනවා ඉක්බාල් අහමද්. මෙයාට අවුරුදු 3යි. එක්තරා අවස්ථාවකදී පළවෙනි ඛලීෆතුල් මසීහ් තුමාගේ අනට අනුව මෙයාගේ බිරිඳත් එක්ක යනවා ලාහෝර් වලට. ගිහිල්ලා ඉන්නවා. මෙයාට එක්තරා ඒ අවස්ථාවකදී මෙයාගේ පුතාට නියුමෝනියා හැදෙනවා. නියුමෝනියා එකෙන් හොඳටම මේ අවුරුදු 3 දරුවට හොඳටම අමාරු වෙනවා. ඒ කියන්නේ හුස්ම ගන්නම බෑ. ඒ තරම් දුරට අමාරු වෙලා තියෙනවා. එතකොට මේගොල්ලන් උත් හරි කනගාටුවෙන් ඉඳලා තියෙනවා. ඊට පස්සේ යාගේ බිරිඳ ගුලාම් රසූල් රාජික සයිබ් රදියල්ලාහු තාලා තුමාගේ බිරිඳ යාට කියනවා කොහොම හරි දොස්තර කෙනෙක් එක්කන් එන්න. කොහොම හරි මෙයාට සනීප කරන්න ඕම අපිට බලන් ඉන්න බෑ. එතකොට එයා කියනවා කියන්නේ වෙලාව රාත්‍රී පාන්දර 2යි.
තුල මෞලානා ගුලාම් රසූල් රාජකීය සයිබ් කියනවා මේ වෙලාවේ ડોක්ටර්ස්ලව හොයලා ගේනවා කියන එක අමාරු දෙයක්. ඇයි කිව්වොත් ඒගොල්ලන් හරි දුරින් ඉන්න මේ වෙලාවේ පාන්දර 2යි අනිත් එක මේ වෙලාවේ ඒගොල්ලන්ව ඩිස්ටර්බ් කරනවා කියන එක කරන්න බැරි දෙයක්. ඒගොල්ලන් මේ වෙලාවේ එක්කන් එන්න බෑ. කියලා ඊට පස්සේ යාගේ වයිෆ් සැරෙන් සැරේ කියනවා නෑ මොනා හරි කරන්න කොහෙන් හරි ડોක්ටර් කෙනෙක් එක්කන් එන්න කියලා. ඊට පස්සේ ගුලාම් රසූල් රාජකීය සයිබ් රදියල්ලාහු තාලා අනුතුමා කියනවා ටිකක් කල්පනා කරනවා. ඊට පස්සේ යා කියනවා ඒක ડોක්ටර් කෙනෙක් ඉන්නවා. එයා මේ වෙලාවේ නැගිටලා ඉන්නේ. හැබැයි මේ වෙලාවේ අපේ මේ ළඟින් තමයි ඉන්නේ කියලා. මම එයාගෙන් රික්වෙස්ට් කරන්නම්. එයාට මොනා හරි කරන්න පුළුවන්ද කියලා මම එයාගෙන් රික්වෙස්ට් කරන්නම්. එයා ඉන්ෂාල්ලා මොනා හරි කරයි කියලා. ඊට පස්සේ එයාගේ වයිෆ් පුදුමයටපත් වෙලා අහනවා කවුද ඒ දොස්තරවරයා කියලා. එතකොට ගුලාම් රසූල් රාජකීය සයිබ් කියනවා ඒ ડોක්ටර් ඇවිල්ලා අල්ලාහ් තාලා අර්හමුර් රාහිමින් වාජිබු ශිෆා. එහෙම කියලා යා කියනවා අල්ලාහ් තාලාට පුළුවන් අල් කුර්ආනයේ සදාන් වෙනා කුන් ෆයකුන්. ඒ කියන්නේ අල්ලාහ් තාලා මොන හරි දෙයක් මෙහෙම වෙන්න කියලා කිව්වොත් ඒක අනිවාර්යෙන් වෙනවා මේ ලෝකේ. ඒතකොට එයා සඳහන් කරනවා මේ කුන් කියන අල්ලාහ් තාලාගේ අනට අනුව මේ ලෙඩේට අනිවාර්යෙන් අල්ලාහ් තාලාට ශිෆා දෙන්න පුළුවන් කියලා එයා මොනවාද කරන්නේ? එයා වුසු කරලා මුසල් එකක් දාලා එයා දුආ කරන්න ගන්නවා. ඒතර සඳහන් කරනවා එයා සලාතේ තාම ඉවර කරෙත් නැහැ. අල්ලාහ් තාලා එයාගේ ඒ දරුවට මුළුමනින්ම ශිෆා එක ලබලා දීලා තියෙනවා. එකෙන් අදහස් වෙන්නේ අපි බෙහෙත් නොගත යුතුයි කියලා ඒක නෙමෙයි ඒක අදහස් වෙන්නේ. මේ පුද්ගලයාගේ අල්ලාහ් තාලාත් එක්ක තියෙන ඒ ගැඹුරු සම්බන්ධතාවයේ හේතු කරගෙන තමයි මෙහෙම වෙන්නේ. ඒ කියන්නේ මෙවැනි පුද්ගලයන් කාලයක් තිස්සේ අල්ලාහ් තාලාත් එක්ක සම්බන්ධතාවයක් පවත්වාගෙන එනවා. එකවර මෙහෙම සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒකට ලොකු ජිහාද් දෙකක් ඕනේ. ඒ කියන්නේ තමන්ගේ නෆ්ස් එක මරලා දාන්න ඕනේ. තමන්ගේ නෆ්ස් එකට තමන්ට කියන ඒ වැරදි අදහස් ඔක්කොම මරලා දාන්න ඕනේ. ඒත් එක්කම අල්ලාහ් තාලාවම ඉබාදත් කරන්න ඕනේ හරියාකාරව. මේ වගේ තත්වයක් කරගෙන ගියොත් තමයි මේ වගේ මිනිස්සෙක්ට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කැපැසිටි එක. ඒ කියන්නේ හැම පුද්ගලෙක්ටම තියෙනවා මේ කැපැසිටි එක. නැහැ කියන්න බෑ. සහාබිවරයෙක් තමයි. නමුත් යම් කිසි මට්ටමේ හැම පුද්ගලෙක්ටම මේ වගේ තත්වයකට එන්න පුළුවන්. නමුත් මිනිසා තමයි උත්සාහ කරන්න ඕනේ. හදරත් මුස්ලිම් මෞද් රදියල්ලාහු තාලා තුමා කියනවා මට හුඟක් මිනිස්සු ලියුම් ලියනවා. ඒ ලියුම් වල එක එක ඒවා තියෙනවා. හුසුර් දුආ කරන්න මගේ මේ ප්‍රශ්නේ තියෙනවා. හුසුර් දුආ කරන්න මගේ මේ ප්‍රශ්නේ තියෙනවා. එක එක ප්‍රශ්න තියෙනවා කියලා එයාට ලියුම් ලියනවා. දෙවෙනි කලිෆුත් මස්ජිදුමාට එයා සඳහන් කරනවා. එයා උදාහරණයක් දෙනවා. අලියාගේ කකුල අරගෙන බැලුවා නම් ඒ අලියාගේ කකුලේ සයිස් එකේ ඇතුලේ අනිත් හැම සතෙක්ගේම කකුල තියන්න පුළුවන්. ඒ වගේ තමයි අල්ලාහ් තාලාත් එක්ක සම්බන්ධතාවයක් තියාගත්තා නම් අනිත් හැම ප්‍රශ්නයකටම විසඳුම හම්බ වෙනවා කියලා මුස්ලිම් මෞද් රදියල්ලාහු තාලා තුමා සඳහන් කරනවා. ඒතර බලන්න දැන් මේ වගේ පුද්ගලයන් එකක් ඇවිල්ලා මම කලින් සඳහන් කරපු ආකාරයට මෙයාම සඳහන් කරනවා මට මේ ලැබිච්ච බරකත් සියල්ලම ඇවිල්ලා හසරත් මසී මෞද් අලයිහි සලාතු වස්සලාම් තුමාණන්ගේ අතේ බයියත් කරපු නිසා තමයි මේ බරකත් එක හම්බුනේ කියලා එයා කියනවා. ඒතර මසී මෞද් අලයිහි සලාතු වස්සලාම් තුමාණන් සඳහන් කරනවා මට මේ හම්බ වෙච්ච බරකත් එක. ඒ කියන්නේ මසී මෞද් අලයිහි සලාතු වස්සලාම් තුමාණන්ට හම්බ වෙච්ච බරකත් එක ගැන එයා කියනවා. ඒක කොහොමද කියලා කියනවා නම් එයා කියනවා දැන් ඕගොල්ලන් දකිනවා මම දුආ කරාම ඉෂ්ට වෙනවා. අල්ලාහ් තාලා මගේ බලාපොරොත්තු ඉටු කරනවා. මේකට හේතුව ඇවිල්ලා රසූලේ කරීම් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ බරකත් එකේ එක බිඳුවක් තමයි මට ලැබුණේ. එතකොට රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ බරකත් එක කොහොම තියනවාද කියන එක අපිට හිතා ගන්නත් අමාරුයි. ඒක නිසා අපි රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙනුවෙන් දුරුද් ශරීෆ් පාරායනා කරන්න ඕනේ. ඉස්තිග්ෆාර් පාරායනා කරන්න ඕනේ. අල්ලාහ් තාලා අපි සීල දෙනාටම මෙම කාරණාව තේරුම් අරගෙන අල්ලාහ් තාලාත් එක්ක සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා අවස්ථාව උදා කරත්වා. අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා අලි මුහම්මදින් වබාරික් වසල්ලිම් ඉන්නක හමීදුම් මජීද්. नारा तकबीर खिलाफत अहमदिया खिलाफत अहमदिया हजरत अमीर अल मोमिनीन हजरत खलीफतुल मसीह अल खामा